පුංචි කාලේ ඉඳලා අපේ අම්මයි තාත්තයි අපිට කියලා දුන්න වචන දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ කවුරු හරි ඔයාට මොන හරි චූටි හරි දෙයක් දුන්නොත් අනිවාර්යෙන්ම thank you කියලා කියන්න. ඒ වගේම ඔයාට කවුරු හරි thank you කියලා කිව්වොත් අනිවාර්යෙන්ම you're welcome කියලා කියන්න. එහෙනම් මේ පුංචි කාලේ ඉඳලා අපි කතා කරපු thank you you're welcome කියන එක තාමත් ඔයා කියනවා නම් චුට්ටක් හරි නෑ නේද? එහෙනම් දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ Learn English with Shay. Hello my dear students. Welcome back to my YouTube channel. ඔයගොල්ලෝ දැන්ටම දන්නේ වෙති අද අපි මොනවා ගැනද කතා කරන්න යන්නේ කියලා. මේ overuse වෙලා තියෙන thank you you're welcome වගේ මේ common වචන දෙක වෙනුවට ඒක චුට්ටක් fancy විදිහට advanced විදිහට කියන්න අපි ඉගෙන ගමු. අද මම මේ වීඩියෝ එක ඇතුලේ ඔයගලන්ට thank you කියලා කියන්න පුළුවන් ලස්සන විදි පහක් වගේම you're welcome කියලා කියන්න පුළුවන් smart විදි පහක් කියලා දෙනවා. ලොකු බර වචන නෑ ළමයි හරිම චූටි දේවල් තියෙන්නේ. හැබැයි ඒ චූටි දේවල් වලින් ඔයාට ඔයාගේ ඉංග්‍රීසි නිපුණතාවය තව කෙනෙක්ට හරිම ලස්සනට පෙන්වන්න පුළුවන්. අපි බලමු මේ thank you කියන එක අපි කොහොමද කියන්නේ කියලා. පළවෙනි එක තමයි ළමයි you are a life saver. ඔයා හිතන්නකො කවුරු හරි ඔයාට හිතා ගන්න බැරි තරම් ලොකු උදව්වක් ඔයා බින්දුවටම වැටලින්න වෙලාවක කරනවා කියලා. ඔයාට කියන්න පුළුවන් oh my god you are a life saver. ඔයා මේ කරපු උදව්ව මගේ ජීවිතේ බේරගත්තා වගේ දෙයක් තමයි මෙතනින් අදහස් කරන්නේ. ආයෙ අපිට කියන්න පුළුවන් you rock you are the best. අර අපි සිංහලෙන් කියන්නේ අනේ අම්මෝ මේ වගේ උදව්වක් මට කවුරුත් කළා නෑ ඔයා තමයි හොඳම කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනින් අපි අදහස් කරන්නේ. ඊළඟ එක තමයි what would I do without you? අපි සිංහලෙන් කියන්නේ මට හිතා ගන්න බෑ ඔයා මට මේ උදව්ව කරේ නැත්තම් මං මොනා කරයිද කියලා. මට හිතා ගන්න බෑ මට මොනවා වෙයිද කියලා හිටියේ නැත්තම්. අපි සිංහලෙන් ඔය වගේ කියන්නේ අන්න ඒක අපිට ඉංග්‍රීසි වලින් මෙන්න මේ වගේ ලස්සනට කියන්න පුළුවන්. ඊළඟ එක you shouldn't have. ඒ කියන්නේ මොකද්ද? ඔයාලා සිංහලෙන් අහලා ඇති අර කියන්නේ අයියෝ මොකටද මෙච්චර මහන්සිනේ අයියෝ යා මේ ඇයි මෙච්චර කරදර වෙලා ඔයාට මේක නුකර ඉන්නනේ තිබුණේ. ඔන්න ඔය වගේ අදහසක් තමයි මෙන්න මේ ෆ්‍රේස් එකෙන් අදහස් වෙන්නේ. අන්තිම එක සහ මගේ ආසම එක. ඒ තමයි you are a legend. එහෙම නැත්නම් you are an angel. කවුරු හරි වට හිතා ගන්න බැරි තරම් ලොකු උදව්වක් ඔයා නොහිතන මොහොතක කරාම ඔයා කියන්නේ අනේ ඔයා නම් දෙවියෙක් වගේ ඔයා නම් දිව්‍යාංගනාවක් වගේ මට මේ උදව්ව කරේ. ඉතින් ඔන්න ඔය වගේ අදහසක් දෙන්න තමයි මෙන්න මේ ෆ්‍රේස් එක අපි පාවිච්චි කරන්නේ. ඔන්න දැන් ඔයගලන්ට චුට්ටක් ෆැන්සි විදිහට මේ thank you කියන එක කියන්න පුළුවන්. ඉතින් ළමයි මේ පහෙන් ඔයගලොන්ගේ ආසම එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න අමතක කරන්න එපා. හරි අපි එහෙනම් යන් අපේ ඊළඟ සබ් ටොපික් එකට. ඒ තමයි you're welcome කියන්න පුළුවන් ස්මාර්ට් විදි පහක්. පළවෙනි එක තමයි no problem no worries. no problem කියලා කියන්නේ ප්‍රශ්නයක් නෑ නේ ඔක හිතන්න එපා. අපි ඔය කියන්නේ no worries. ඔක හිතන්න එපානේ. මන් දන්නවා සිංහලෙන් නම් මේ දේවල් ඔයගලන්ට හොඳට අහලා පුරුදුයි කියලා. ඉතින් අපි you're welcome කියන්නේ නැතුව ඉංග්‍රීසි වලින් චුට්ටක් ෆැන්සි විදිහට මේවට උත්තර දෙමුකෝ. මේකේ ළමයි මේ no problem කියන එක චුට්ටක් ඇමරිකන් ගණයට බරයි. no worries කියන එක බ්‍රිටිෂ් ගණයට බරයි. ඉතින් ඔයගලන්ට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. කාරු හරි යට thank you කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන් anytime කියන්නේ මොකද්ද? අපි අර සිංහලෙන් කියන්නේ ඕන වෙලාවක මට මේ උදව්වට කරන්න පුළුවන්. ඕන වෙලාවක මම ඔයා වෙනුවෙන් ඉන්නවා. ඉතින් අන්න ඔය වගේ අදහසක් දෙන්න මේ ෆ්‍රේස් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට කවුරු හරි යට thank you කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන් my pleasure. මොකද්ද මේ my pleasure කියලා කියන්නේ? අර අපි සිංහලෙන් කියන්නේ ඔයාට උදව් කිරීම මට සතුටක් කියලා. අන්න ඔය දේ තමයි අපි ඉංග්‍රීසි වලින් කියන්නේ my pleasure. ඊළඟට කවුරු හරි යට thank you කියලා කිව්වොත් ඔයාට කියන්න පුළුවන් not at all. not at all කියලා කියන්නේ ළමයි අර අපි සිංහලෙන් කියන්නේ අයියෝ ඒක සුළු දෙයක් නේ. අන්න ඔය වගේ අදහසක් තමයි මෙන්න මේ not at all කියන එකෙන් අපි අදහස් කරන්නේ. ඊළඟට අන්තිම එක කවුරු හරි යට thank you කියලා කිව්වොත් ඔයාට කියන්න පුළුවන් oh I'm happy to help you. අනේ මං ඔයාට ගොඩාක් සතුටින් උදව් කරේ. අනේ ඔයාට උදව් කරන්න ලැබීම මට සතුටක්. අන්න ඒ වගේ අපිට කියන්න පුළුවන් I'm happy to help you. ඉතින් ළමයි ඔයගලන්ට තේරෙනවද මෙතන අපි කතා කරපු ගොඩක් දේවල් අපි සිංහලෙන් කියන දේවල් සිංහලෙන් අපිට හුරු දේවල්. හැබැයි ඉතින් ඉංග්‍රීසි වලට ආවම අපි thank you you're welcome කියන දෙකට විතරක් හිර වෙලා හිටියා. ඔයාට කවුරු හරි උදව්වක් කරොත් thank you කියන්නේ නැතුව එහෙම නැත්නම් කෙනෙක් වට thank you කිව්වොත් you're welcome කියන්නේ නැත්. මෙන්න මේ උදාහරණ තියෙනවා වගේ ස්මාර්ට් විදිහට ඔයගලන්ට කතා කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා.
ඒ වගේම ලයික් එකක් දාලා ඔයාගේ යාළුවෙක්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒගොල්ලන්ටත් දෙයක් අලුතෙන් ඉගෙන ගන්න උදව් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් තව ගොඩාක් අපේ YouTube channel එකෙන් අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා අමතක නොකර subscribe කරන්න. Thank you so much for watching and see you in our next video. Bye bye.